ජේසු පීඨ සියලු දෙනාටම. ඉතින් අද දවසේත් ඔයගොල්ලොත් එක්ක ධර්මාංශික වචනේ ඉතාමත් වැදගත් පණිවිඩයක් බෙදා ගන්න සිතුවා. ඉතින් ඇත්තටම මේක ඔයගොල්ලෝ ගොඩක් අය දන්න දෙයක්. හැබැයි මේක ඇතුලේ ලොකු එළිදරව්වක් තියෙනවා. අපි දන්නවා ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් ජේසුස් වහන්සේ මුහුද උඩ ඇවිදගෙන ගියා. ඒ ඇවිදගෙන යනකොට දැන් පේදුරු කියනවා ස්වාමිනී මේ ඔබ වහන්සේ නම් මටත් එන්න අන කරන්න කියලා. එතකොට ජේසුස් වහන්සේ කියනවා එන්න කියලා. හරි. අපි බලමු මතෙව් 14 29 ඉඳන්. එතකොට කියනවා එවිට පේත්‍රස් සොරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යන පිණිස වතුර උඩ පයින් ගියේ. දැන් පේදුරු මොකද කරන්නේ? වතුර උඩ පයින් ඇවිදගෙන යනවා. මේ වතුර උඩ පයින් ඇවිදගෙන යන අතරතුරේදී මොකද වෙන්නේ? නමුත් ඔහු හුළඟ දැක බය වී. දැන් පේදුරු හුළඟ දැකලා මොකද උනේ? පේදුරු බය වුණා. දැන් මේ පේදුරු වතුර උඩ ඇවිදගෙන යන ගමන් තමයි මේක වුනේ. බය වෙලා ගිලෙන්න පටන්ගෙන ස්වාමිනී මා ගැලුවමනවයි මොර ගැසුවේය. එකනේම යේසුස් වහන්සේ අත දිගු කොට ඌ අල්ලාගෙන ඇදහිලි මත තැනැත්ත කුමක් නිසා සැක වූයේ දැහි කිසේක. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් මේ පේදුරු මුහුදුඩ ඇවිදගෙන යන ගමන් තමයි පේදුරු දැක්කේ හුළඟ. ඒ දැකලා පේදුරු බය වුණා. ගොඩක් වෙලාවට අද කිතුණුවොත් එහෙමයි. කිතුණුවන්ගේ ජීවිතේට යම් ඔබගේ ජීවිතේට යම් අභියෝගයක් එනකොට යම් ප්‍රශ්නයක් එනකොට ඔබ ඒක දැකලා බය වෙලා ඒක තුල වැටෙන කෙනෙක්ද එහෙම නැත්නම් මුහුදුට ඇවිදින කෙනෙක්ද කියලා ඔබ පොඩ්ඩක් හිතන්න. ඉතින් මේක හරිම වැදගත්. හරි. දැන් පේදුරු මුහුදුට ඇවිද්දගෙන ගියා. සමහරට ඔබත් දැන් මේ වෙලේ ඔයගලන්ට ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ දෙවනාසය තුල ඇදහිල්ලෙන් ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට ඔයගලන්ගේ ජීවිතේ යම් අභියෝග ඇවිල්ලා ඇති. යම් පරීක්ෂා ඇවිල්ලා ඇති. යම් ප්‍රශ්න ඇවිල්ලා ඇති. ඒ වෙලාවට ඔයගොල්ලෝ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඔයගොල්ලෝ ඒක දැකලා බය වෙලා ගිලෙන කෙනෙක්ද? ඒ ගිලිච්ච වෙලේ මොකද කිව්වේ? ජේසුස් වහන්සේ වෙන මොකුත් කිව්වේ නැහැ. ජේසුස් වහන්සේ කිව්වේ ඇයි? මොකක්ද කිව්වේ? ඇදහිලි මාද තැනැත්ත කියලා කිව්වේ. ඇයි සැක කරේ කියලා කිව්වේ? ඔබ හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ දෙයක් කිව්වොත් දෙවියන් වහන්සේගේ වචනේ ඒක විශ්වාසවන්තයි. ඉතින් මම ඔබට කතා කරන පණිවිඩය හොඳට තේරුම් ගන්න. ඕගොල්ලන්ට පුළුවන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. ඔයගලන්ට පුළුවන් දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තබාගෙන සිටින්න. ඒ දෙවියන් වහන්සේ කෙරේ තබාගෙන සිටින ඇදහිල්ල කිසි හුලඟක් නිසා, කිසි ප්‍රශ්නයක් නිසා වෙනස් කරන්න එපා. කවදාවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය දේවල් ගැන සැක කරන්න එපා. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කතා කරපු පණිවිඩය ඔයගලන්ගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්න ඇති කියලා. ඉතින් අපි ආශා කරමු. මගේ ආදරණීය දෙවියන් ඔබ වහන්සේට මේ වීඩියෝ නරඹන මේ සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහය මේ අය මැදේ නිදහස් වේවා. පියාණනි මම යාචනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි උන්ගේ ජීවිතේ යම් අභියෝග ප්‍රශ්න ගැටලෙනවද ඒ සියල්ලක් ජයග්‍රහණය කරන්නට වහන්සේගේ කරුණාව ඔවුන්ට ලැබෙන පිණිස පියාණනි මේ මොහොතේදී මේ සියලු දෙනා වහන්සේට බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. එහෙනම් අලංකාරමත් උදෑසනක්. ඉතින් අද ඔයගලන්ට මේ කතා කරපු පණිවිඩය ඔයගලන්ගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් හැමදාම අපි උදෑසන ඔබට දෙවනාසික වචනේ පණිවිඩයක් බෙදා ගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් එතකොට ඔයගලන්ට හැමදාම උදෑසන ඔයගලන්ට පුළුවන් මේ පණිවිඩයත් එක්ක ඔයගලන්ගේ දවස දෙවනාසික වචනයත් එක්ක ආරම්භ කරන්න. හැම කෙනෙක්ටම ආශිර්වාදමය දවසක් වේවා. ජේසු පීඨයි.